අම්මා කොහේ ඉඳලා දාවේ? උඩිස්පත්තුවේ. උඩිස්පත්තු කියන්නේ කොහෙද? තෙල් තෙල්දිනේ නේ. මොකද උනේ ඔයාට? මොකද අසනීප උනේ කියන්න බලන්න. අසනීපේ මුලින්ම හැදුනේ මේ කොන් දෙකක්ම තමයි. කොන් දෙකක්. කොන් දෙකක්ම බඩේ එකක්ම. එතකොට මොකද්ද ලෙඩේ කියලා දන්නවද දැන් ඔයා? දැන් කිව්ව හින්දා දන්නවා. මොකද්ද කිව්වේ? කැන්සර් එකක් කිව්වනේ. කොහෙද තියෙන්නේ? බඩේ. බඩවැල් වල නේද? බඩවැල් ආශ්‍රිතව තමයි තියෙන්නේ. ඔය බුදු මාර්ගයේ ආශ්‍රිතව. දැන් ඔයාට අම්මා මෙහෙට ආවේ 2026 4/24 නේ ආවේ නේ? ඔව්. ඔව්. අද ඇවිල්ලා අද මේ මාසේ අද කවද්ද? අද එන්නේ. 7 වෙනිදා නේද? මේ 7. මේ දවස් 16ට අපි බෙහෙත් දුන්නේ. එතකොට මේ දවස් කීපය ඇතුළත ඔයාට තිබුණු අසනීප වලින් අඩු මොනවද, වැඩි මොනවද, දැනෙන සුවය මොකද්ද? ඒ සේරම කියන්න බලන්න. මට මේ ටිකක් අසනීපේ වැඩි කියන්නේ වැඩි වෙනවයි කිව්වනේ. ඒ විදිහට වැඩි වුණා. දැන් අද තමයි මේ දරා ගන්න බැරි කොන් දෙකක්මයි වෑන් එකේ ආවින්ද දන්නේ. ඒ ලොකු දුරක් ආවනේ අපහසුතාවයේදී. දැන් ඔයාට වැඩි කියලා කියන්නේ මෙහෙමයි කියන්නේ. අපි බෙහෙත් කරද්දි සම්පූර්ණ ඇඟ සුද්ධ කරනවානේ. තේරෙනවද? සුද්ධ කරද්දි බඩ සුද්ධ කරලා ඇඟ සුද්ධ කරලා ඔක්කොම ටික මේ බඩ සුද්ධ වෙලා ගියාද හොඳට? හොඳට සුද්ධ වෙලා ගියා. දැන් මේ මූණ එහෙම පාට වෙලා නේද ටිකක් ගියසරේ තිබ්බට වඩා අර කළු ගතිය ඔක්කොම අඩු වෙලා නේ. කළු ගතිය අඩු වෙලා. කළු ගතිය අඩු වෙලා කියලා කියන්නේ ලේ සුද්ධ වෙලා ලෙඩේ හොඳ පැත්තට හැරෙන්න පටන් ගන්න තියෙනවා. දැන් ඔයාට ලේ වැඩි වගේ දැනෙන්නේ අර සුද්ධ වුණාම දැන් සුද්ධ වෙද්දි දැනෙනවා වැඩි වගේ. ඒකයි දැනෙන්නේ. එතකොට මේ දැන් ඔය තිබ්බ අමාරුකම් වලින් අඩු මොනවද? ඒ තිබ්බ අපහසුතාව වලින්. බඩේ කැක්කුම අඩුයි. බඩේ කැක්කුම තදට තිබ්බනේ. තදට තිබ්බ දැන් අඩුයි. දැන් ඒව අඩුයි. ඔව් නැත්තේ නෑ ඒ වුණාටින් තදේට නෑ. දරා ගන්න පුළුවන් මට්ටමට ඇවිල්ලා තියෙනවා. පුළුවන් මට්ටමට තියෙනවා. තියෙනවා. එතකොට තමයි මේ කකුල් දැවිලි තියෙන නිසා ඒව අඩු වෙලා යනවා වෙනස්කම් දෙනවා. දැන් අද නම් මේ දැන් ලොකු දුර ප්‍රමාණයක් ආවනේ. දැන් අද බෙහෙත් ගන්න. දලේ කලේ විල දේව උදන් බඳුරුප්පට ආවනේ. හරි. එතකොට මේ වගේ වෙනස්කම් තමයි තියෙන්නේ. දැන් ඔයාලට විශ්වාසයක් තියෙනවද මේක හොඳ වෙනවා කියලා? විශ්වාසයක් තියෙනවා. තියෙනවා. හොඳයි. මහත්තයා නේද? මොකද දැන් ඕනගේ තත්ත්වේ? අර පාට ගතියෙම ඇවිල්ලා තියෙනවා. ඔව්. එයාගේ කොටස් වලත් එහෙමයි. පිටිපස්සේ කොටස් වල ඒ පාට ගතිය ඇවිල්ලා කළු වෙලා තිබුණේ ඇඟ නේද? කළු වෙලා නේද? දැන් ඒ සුදු පාට වෙලා නේද? බෙහෙත් ජාපකින් දැක්කේ. ඔව් ඒක තමයි. එතකොට අර වෙනද තිබ්බ අමාරුකම් දැන් කියන්නේ නැද්ද ගොඩක් ඒවා? වෙන කියනවා දැන් අර රෑ ටිකක් නැගිටිනවා. හතරින් පතර 12ට දෙකට එකට වගේ ඒ අවස්ථාව තමයි නැගිටින්නේ. එතකොට ඉස්සර නිින්ද යන්නෙම නැද්ද? නිින්ද ගියීම ටිකක් අඩුයි. වෙලාවකට නිින්ද හොඳට යනවා. වෙලාවකට තමයි එහෙම ඉන්නේ. දැන් මෙතන තියෙන ගැටලුව මේ බත් නම් කන්නේම නැහැ. වෙන දේවල් ඉතින් අපි කොහොමද දෙනවා? කසාය මොනේ කැඳ පොව කොහොම හරි නේ. කැඳ ටික කැඳ ටික කොහොම හරි පොව. මෙයා කියනවනේ සර් මේ. සර් ටිකක් බොන්න කිව්වා කියලා කතාව කියනවා. හැම වෙලේම මම ටිකක් බොන්න නෙමෙයි කිව්වේ. බෙහෙත් ටික කෝපයක් කියලා මං කිව්වේ අර බෙහෙත් ටික කෝප්පෙන් ටිකකට මිශ්‍ර කරලා බීලා බඩ පිරෙනතුරු හැකිතරම් බොන්න කියලා කිව්වේ. වැඩි වෙනකොට තමයි මට සාමද්ද දරා ගන්න බැරි. ඒ කමන්නේ දැන් ගොඩක් හොඳයි. දැන් හොඳ මට්ටමක් පේනවා. මූණත් හොඳයි, ඒකත් හොඳයි. දැන් ටික ටික ලෙඩේ හොඳ වෙගෙන යනවා ඈ. තේරුණා? පැහැදිලිද? වෙනස් වෙන්න නම් වෙනස් වෙන්න ඕනේ. මොනවා වෙනස් වෙන්න ඕනේ? ලෙඩේ දැන් යන්නේ රෝගී සිස්ටම් එකට. අපි මේක හරවන්න ඕනේ නිරෝගී සිස්ටම් එකට. තේරුණා? සිස්ටම් චේන්ජ් කරන්න ඕනේ. එතකොට තමයි ලෙඩේ හොඳ වෙන්නේ. පැහැදිලිද? දැන් මූණත් හොඳයි, ඔක්කොම හොඳයි. බය වෙන්න එපා. ඔගේ සාමාන්‍ය 120ක 25ක ප්‍රමාණයක් ගුණ තියෙනවා දැන්. තේරුණා? සතුටින් බෙහෙත් ටික බොන්න ඕන. දැන් දුකද අර ඉස්සර වගේ තමයි සර් සතුටින් බෙහෙත් බොන්න කියන්න ඕන. ඔව් දැන් මොකද මෙයා සතුටින් නෙමෙයිද බෙහෙත් බොන්නේ? බෑම කියනවා සර් දුන්නාම ඒක බෑ. ඒක වැඩි. ඒවමනේ කියන්නේ සර් ඒකයි මේ. මේ මෙහෙමයි අම්මා. දැන් සාමාන්‍යයෙන් අපිට ලෙඩේකට නෙමෙයි ඕනෑම කෙනෙකුට අපි සාමාන්‍යයෙන් දැන් අපි එකක් ගැන හිත හිටියොත් දැන් හිතන්නකෝ දැන් බණ කියන කට්ටියට බණ කියන කට්ටිය සෙට් වෙනවා. බොන අයට බොන අය සෙට් වෙනවා. ඒ වගේ මේ විශ්වයේ ඉන්න ඕනතරම් මේ නොපෙනෙන බලවේග ක්‍රියාත්මක වෙන භූත ප්‍රේත යක්ෂ අසුර ওই ගාන්ධර්ව විවිධාකාර ශක්තියින් විශ්වයේ පවතිනවා. ඒතකොට දැන් ඔයා දැන් දුකෙන් කනගාටුවෙන් ඉද්දි ඒකට අදාළ ভাইබ්‍රේෂන් එකට අදාළ අමනුෂ්‍ය සහාය සියලු දේවල් ඒකට සම්බන්ධ වෙනවා. ඔව් දැන් පිළිකාව දැන් හිතන්නකෝ කොහේ හරි සීන් තියනවා නම් එතන කූඹිනවනේ. මොකක් හරි මේ මොනවා හරි ඔය මස් කෑල්ලක් මාළු කෑල්ලක් හරි තිබ්බොත් එතෙන් මැස්සෝ වෙනවා.
උන්ට කියලා දෙන්නේ. පණිවිඩය වලද? නෑ. ඒ එතෙන්ට අදාළ ඒ සුවඳට අදාළ වෙනවා. ඒ වගේ අපේ ශරීරෙත් මොකක් හරි පිළිකාවක් හරි මොකක් හරි වර්ධනය වෙද්දි ඒකට අදාළ ඒකට කැමැති සහ ඒකට ඒ වයිබ්‍රේෂන් එකට සෙට් වෙන අමනුෂ්‍යෝ එතෙන්ට ඇදිලා එනවා. පැහැදිලිද? එතකොට මොකද වෙන්නේ? අර ලෙඩේ තියෙන එක ශීඝ්‍රගාමීව ඒක වර්ධනය වෙන්න හේතු වෙනවා. ඒකට බය, සැකය, දුක, කනගාටුව වෙන්න ඒක තව වැඩි වෙනවා. පැහැදිලිද? එහෙනම් බය වෙලා සැකයක් ඇති කරගෙන දුකක් කනගාටුවක් ඇති කරගත්තොත් ලෙඩේ වැඩි වෙනවා. තේරෙනවද? එහෙනම් නිතරම සතුටින් ඉන්න. මැරෙනවා නම් මැරියන් කියලා හිතන්න. එතකොට මොකද? එතකොට මැරෙන්නේ. ජීවිතේ අතාරින්න ජීවිතේ අතහැරලා මොකද කරන්න ඕනේ? බෙහෙත් ටික හරියට කරන්න. එතකොට මොකද? මායයත් බලනවා මේගොල්ලෝ නම් එච්චර ගාණක් නැහැ මේක වැඩි මේ හිතන්නේ නැහැ මේ මැරෙන්න අතහැරලා කිව්වම මෙයාත් අතාරිනවා. අපි වැඩිපුර මේ වුණාම මොකද වෙන්නේ? දැන් හොඳම උදාහරණය තමයි මයිකල් ජැක්සන්. මොකද කරේ? කොච්චර හිටියද පිරිවර මේ වැඩි කාලයක් ජීවත් වෙන්න. එයාගේ හાર્ට් එක දෙන්න වෙනම හිටියා, අක්මාව දෙන්න වෙනම හිටියා, වෙනම සෙට් එකක් හිටියා. ඒ වෙනම වෛද්‍යවරු හිටියා කොච්චර ලොකු හොස්පිටල් එක වගේ තියා හිටියේ. අවදාන මොකද? කවුරුත් දන්නේම නැහැ මැරිලා ගියා. සේලම නැතිලා කෙටි කාලයක අවුරුදු 50 ගානකින් මැරිලා ගියා. ඒ නිසා ජීවිතය අල්ලන්න හදන්න එපා. ජීවිතය අතාරින්න. අපේ අතල්ලා කරන්න ඕන දේවල් ටික හරියට කරන්න ඕන. පැහැදිලිද? එතකොට ලෙඩ ටික ටික වෙනස් වෙලා එනවා. බෙහෙත් ටික හොඳ අවබෝධයෙන් අවධානයෙන් කැපවීමෙන් කරන්න ඕන. හොඳද? මේ වෙලාවේ ඔයාට පිහිට වෙන දෙයියෝ කවුද? බෙහෙත් ටික තමයි. හරිද? ඒ දෙයියෝ එන්නේ මහරහා තමයි කැවිල්ලා තියෙනවා. ඒ නිසා හිත සන්තෝෂෙන් සතුටින් බෙහෙත් ටික බොන්න ඕනේ. එතකොට ඔය තියෙන තත්ත්ව ටික අඩු වෙලා එනවා. පැහැදිලිද? ඈ? පැහැදිලි. දරුවන් සර්ණයි බය වෙන්න බෑ. දැන් ගොඩක් අඩු වෙලා තියෙනවා. ඔයන් ටිකත් අඩු වෙලා හොඳට බෙහෙත් ටික බොන්න ඕනේ. කැපවීමෙන් කරන්න ඕනේ. තේරුණා? බය වෙන්න බෑ. අපි ඔක හොර කරගමු ඈ. හරි ඈ හොඳයි දරුවන් සර්ණයි.